සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ තප්පරෙන් තප්පරේ වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්නවත් බැරි බලන හැමෝම උඩු යටි කරු කරන අවසානයක් තියෙන thrill එකේ බලන්න පුළුවන් සුපිරිම ඩ්‍රාමා හොරර් ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. Vibrant company එකේ මූලිකත්වයෙන් මේ වෙනකොට Urban Legend කියලා පොතක් පබ්ලිෂ් කරන්න තමයි සංජය කියන රයිටර් හිතාන ඉන්නේ. මේ වෙනකොට සංජය එයාගේ පොතේ ඇත්තම අద్భుත හොල්මන් සිද්ධි 9ක් ලියලා අවසන් කරලා තමයි තියෙන්නේ. ඒත් අවසන් කතාව වන බවානි බෝඩ් කියන කතාව ලියන්න පටන් ගන්නවත් එක්කම සංජය අద్భుත විදිහට මරණයට පත් වෙනවා. මේ නිසා මග නතර වුණ කතාව සම්පූර්ණ කරන ජයදේව් කියන පබ්ලිෂර් මේ වැඩේ බාර දෙනවා දියා කියලා තරුණ ගෑන් ළමෙක්ට. මේ අතරේ දියාට ආදරය කරන අජය කියලා පිරිමි ළමයෙකුත් ඉන්නවා. ඒත් මේ පොත බාර ගන්නවත් එක්කම දියාට මුණ දෙන්න සිද්ධ වෙන්නේ එයාටවත් හිතා ගන්න බැරි විදිහේ අద్భుත සිදුවීම් මාලාවකට. මේ නිසා අජයටත් එයාගේ ජීවිතේ මීට කලින් මුණ නොදුන්න භයානක ඉරණම් ගොඩකට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ සුප්‍රීම් ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. ඔයාලට හිතා ගන්න බැරි අවසානයක් තියෙන thrill එකේ බලන්න පුළුවන් මේ සුප්‍රීම් ෆිල්ම් එක තමයි 2025 රිලීස් වුණ බවානි බෝඩ් කියන තෙලුගු ෆිල්ම් එක. ඉතින් මේ ෆිල්ම් එකට පුළුවන් වෙලා තිනවා IMDb 8.1 වගේ ඉහළ රේටින් අගයක් ගන්න. ඉතින් අද මම ඔයාලට කියන්න යන මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව. ආරාධනා කරනවා හැමෝටම ෆිල්ම් එකේ අවසාන විනාඩි වෙනකම් අපිත් එක්කම එකතු වෙලා ඉන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි බලමු Urban Legend කියන පොත ලියන්න පටන් ගත්ත සංජයට මොන වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැද්ද? මේ බවානි බෝඩ් වල හැංගිලා තියෙන අద్భుත අභිරහස මොකක් වෙන්න පුළුවන්ද? මේ පොත සම්පූර්ණ කරන වගකීම බාර ගන්න දියාට මොන වගේ භයානක සිද්ධීන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? ඒ වගේම දියා නිසා අජයගේ ඉරණම මොන විදිහට විසඳෙයිද? ඉතින් මේ ප්‍රශ්න හැම එකකටම උත්තර දැනගන්න අපි යම් ෆිල්ම් එකට. ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ 1998 අවුරුද්දේ හොස්පිටල් එක වෙන සිදුවීමක්. මේ හොස්පිටල් එක අලුතෙන් පත් වෙලා ආපු ලේඩි ડોක්ටර් කෙනෙක් එදා රෑ එයාගේ අම්මත් එක්ක කෝල් එක ඉන්න ගමන් තමයි ඉන්නේ. මේ අතරේ හොඳටම අමාරු වුණ පිච්චිලා තුවාලුණු ලෙඩෙක්ව හොස්පිටල් එකට අරගෙන එනවා. ගොඩක්ම අමාරුවෙන් ඉන්න නිසා මේ ડોක්ටර් කියන්නේ මෙයාට ඉක්මනින්ම සර්ජරි එකක් කරන්න ඕනේ කියලා. ඒ නිසා බවානි වෝඩ් එකට අරගෙන යන්න කියලා කියනවා. හැබැයි මේ වෙලාවේ මේ කතාව අහගෙන ඉන්න ඇටෙන්ඩන්ස්ලා නම් හොඳටම බය වෙනවා. මොකද මේ බවානි වෝඩ් එකට රෑ 7න් පස්සේ කිසිම කෙනෙක් යන්නේ නැහැ කියලා මේ අය ડોක්ටර්ට කියනවා. ඒ වෝඩ් එකේ හොල්මන් ඉන්නවා කියලා තමයි මේ කට්ටිය විශ්වාස කරන්නේ. ඒ වගේම සීනියර් ડોක්ටර්ස්ලා කියලා තියෙනවා ඒ විදිහට රෑ ලෙඩ්ඩු ආවොත් එයාලව හොස්පිටල් එකට ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. ඉතින් මේ කිසි දෙයක් විශ්වාස කරන්නේ නැති ડોක්ටර් මේ අයට කියන්නේ පිස්සු කියවන්න නැතුව මේ ලෙඩාව බවානි වෝඩ් එකට ගිහිල්ලා දාන්න කියලා. ඒ තමන්ගේ ජීවිතේ දැන අමාරුවෙන් දාගන්න බැරි නිසා මේ අය ලෙඩත් මෙතනම දාලා යන්න යනවා. ඒ නිසා අවසානයේ ડોක්ටර්ටම තමයි ලෙඩාවත් එක්කගෙන බවානි වෝඩ් එකට යන්න සිද්ධ වෙන්නේ. වෝඩ් එකට ඇතුල් වෙනකොටම ડોක්ටර් ට්‍රොලිය අයින් කරලා තියලා වෝඩ් එකේ ලයිට්ස් ඔන් කරන්න තමයි හදන්නේ. මේ අතරේ ડોක්ටර්ට එකපාරටම අර ලෙඩා අමුතු විදිහට කෑ ගහනවා ඇහෙනවා. ඒත් එක්කම පිටිපස්සේ හැරිලා බලනකොට ડોක්ටර් දකිනවා මේ ලෙඩා අద్భుත විදිහට දකලන විදිහ. ඒ අතරම ට්‍රොලියත් එක්කම මේ ලෙඩාවත් ඉබේම වෝඩ් එක ඇතුළට තල්ලු වෙලා යනවා. මේ නිසා බය වෙන ડોක්ටර් වෝඩ් එකෙන් එළියට දුවන්න හැදුවත් එකපාරටම වෝඩ් එකේ දොරත් වැහෙනවා. ඉතින් මේ වෙලාවේ හොඳටම බය වෙලා ඉන්න ડોක්ටර් උදව් ඉල්ලුවත් කිසිම කෙනෙක් ડોක්ටර්ගේ උදව්වට මෙතෙන්ට එන්නේ නැහැ. ඒ අතරේ බෝඩ් එක ඇතුලේ ඉඳලා අద్భుත බලවේගයක් මේ ડોක්ටර්ට පහර දෙනවා. ඉතින් ඊට ටික වෙලාවකට පස්සේ තවත් ડોක්ටර් කෙනෙක් ඇටෙන්ඩර්ස්ලා දෙන්නෙක් එක මේ බෝඩ් එකට එනවා. ඒ වෙනකොටත් අර ලේඩි ડોක්ටර් හරිම භයානක විදිහට ට්‍රොලියක් උඩ මැරලා ඉන්නවා කියලා මේ කට්ටිය දකිනවා. මේ විදිහට ආරම්භයක් ගන්න මේ ෆිල්ම් එකේ වර්තමාන වෙන සිදුවීම තමයි දැන් අපිට පෙන්වන්නේ. ඉතින් ඉන්දියාවේ TV ප්‍රෝග්‍රෑම් එක ප්‍රධාන ආරාධිත විදිහට Vibrant Publication එකේ හිමිකාරයා වන ජයදේව් වගේම ප්‍රසිද්ධ රයිටර් කෙනෙක් වන සංජය තමයි ඇවිත් ඉන්නේ. මේ වෙනකොට සංජය ලියාගෙන යන අලුත් පොතක් වන Urban Legend කියන පොත ගැන තමයි මේ කට්ටිය මේ ප්‍රෝග්‍රෑම් එකේදී කතා කරන්නේ. ඉතින් මේ පොත ඇත්ත හොල්මන් සිද්ධි පාදක කරගෙන තමයි ලියලා තියෙන්නේ. ඒ වගේම මේ වෙනකොට කතා 10ක් ලියන්න හිතාන ඉන්න පොතෙන් කතා 9ක්ම ලියලා ඉවරයි කියලා තමයි සංජය කියන්නේ. ඒ නිසා ඉක්මනින්ම මේ පොත ලොන්ච් කරන්න පුළුවන් කියලා තමයි මේ කට්ටියගේ ප්ලෑන් එක වෙන්නේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ස්ටුඩියෝ එක වෙන සිදුවීමක්. ඉතින් මේ ඉන්නේ අජේ. අජේ එයාගේ සින්දුවක රෙකෝඩින් එකක් අතරතුරේදී එකපාරටම ටිකක් අවුල් ගිහින් ස්ටුඩියෝ එකෙන් එළියට යනවා. ඉතින් අජේගේ යාළුවා නම් දැනගන්නවා කෙල්ලෙක් නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා. ඒ නිසා යාළුවා අජේගෙන් අහන්නේ කවුද ඒ කෙල්ල කියලා. ඒත් එක්කම අජේ එයාගේ හිතේ ඉන්න ගෑල්ලාමේව හම්බ වුණ විදිහත් එක්ක යාළුවාට කියනවා. දවසක් අජේගේ යාළුවා එයාලගේ බෑන්ඩ් එකට වැඩක් සෙට් කරගන්න කෙනෙක්ව හම්බ වෙන්න යනවා. මේ අතරේ එතන තියෙන පල්ලියකට යන අජේ දකිනවා ලස්සන ගෑල්ලාමෙක් පල්ලිය ඇතුළේ යාචනා කරමින් ඉන්න විදිහ. අජේ මේ දිහා එළියට වෙලා බලාගෙන ඉන්න අතරතුරේදී මේ ගෑල්ලාම ළඟට එක කොල්ලෙක් එනවා. ඊට පස්සේ මේ දෙන්නම එළියේ තියෙන බෙන්ච් එකට වෙලා කතා කරගෙන ඉන්න විදිහ තමයි දැන් අපිට පෙන්වන්නේ. ඉතින් මේ ගෑල්ලාමගේ නම තමයි දියා. දියා කියන්නේ මේ පිරිමි කෙනාට එයාට ෆාදර් තෝමස්ව හම්බ වෙන්න ඕනේ කියලා. දියා ෆාදර් තෝමස්ව කන්ටැක්ට් කරගන්න කීප සැරයක්ම හැදුවත් දියාගේ කෝල් එකක්වත් ආන්සර් කළා නැහැ. ඉතින් තෝමස් හදිසි වැඩක ඉන්න නිසා හදිසි පණිවිඩයක් නම් මේ කෙනා ෆාදර් තෝමස්ට කියන්නම් කියලා දියාට මේ වෙලාවේ පොරොන්දු වෙනවා. ඉතින් මේ දියා කියන්නේ පොඩි කාලේ ඉඳලම බෝඩින් ස්කූල් එක හැදුන කෙනෙක්. ඉතින් එයාගේ දෙමව්පියන් රට ගිහින් තියෙන්නේ මේ ෆාදර් තෝමස්ට දියාව බාර දීලා.
කොහොමවත් මේ වෙනකන් දියාව බලන්න එයාගේ ඇත්ත අම්මයි තාත්තයි ඇවිත් නෑ. ෆාදර් තෝමස් තමයි දියාව පොඩි කාලේ ඉඳන්ම බලාගෙන ඉඳලා තියෙන්නේ. දියා මේ කතාව කියන අතරෙම මේ හැමදේම අජෙත් අහගෙන තමයි ඉන්නේ. දියාගේ ලස්සන වගේම දියාගේ ඇත්ත ජීවිතය ගැන දැනගන්න අජයට දියා ගැන මේ වෙලාවේ ලොකු කැමැත්තක් වගේම ආදරයක් ඇති වෙනවා. මෙතන ඉඳලා දියා යන පස්සෙම යන අජේ මේ මොහොතේම එයාගේ හිතේ තියෙන දේ දියාට කියනවා. ඒත් දියා අජේව දකින පළවෙනි මොහොත මේක නිසා දියාට නම් මේක විහිළුවක් වගේ තමයි පේන්නේ. ඒ නිසා අජේ දියා ගැන දැනගත්ත හැමදේම මේ වෙලාවේ දියාට කියනවා. ඊට පස්සේ මෙතනින් යන්න දියාට අජේ කියන්නේ එයාගේ නම මතක තියාගන්න කියලා. ඉතින් ඒ විදිහට අජේ එයාගේ යාළුවට දියාව හම්බවන විදිය ගැන කියනවා. ඉතින් ඊට පස්සේ ඒ කෙල්ලට ඉක්මනින්ම ප්‍රොපෝස් කරලා මැරි කරන්න කියලා තමයි යාළුවා අජේට කියන්නේ. ඒත් මේ දෙන්නට කොෆි දෙකක් අරගෙන එන එක ගෑන් ළමෙක් කියන්නේ ඒ කෙල්ලගේ කැමැත්ත අකමැත්ත නොදැන ඔය තරම් බලාපොරොත්තු තියාගෙන ඉඳලා අවසානයේ අජේටම එයාගේ ජීවිතේ විඳවන්න වෙයි කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ Vibrant Publication Company එකේ වෙන සිදුවීමක්. මේ වෙලාවේ ජයදේව් එයාලා අලුතෙන්ම පබ්ලිෂ් කරන යන පොත ගැන එයාගේ ටීම් එකේ කට්ටිය දැනුවත් කරන ගමන් තමයි ඉන්නේ. මේ අතරේ මේන් ගේට් එකෙන් එන අජේ අපිට පෙන්වනවා. අජේට කිසිම අවසරයක් නැතුව මේකට ඇතුල් වෙන්න බෑ කියන සිකියුරිටි අජේව කොහොමද නතර කරන්න තමයි හදන්නේ. ඉතින් මේ අතරේ තමයි දියා මේ සිද්ධිය දකින්නේ. මොකද දියා වැඩ කරන්නේත් මේ Vibrant Publication Company එකේ තමයි. ඊට පස්සේ දියාට කතා කරන අජේ එයාට කියන්නේ කොෆි එකක් බොන්න එළියට යමු කියලා. ඒත් එකම එතනට කාර් එකකින් ආව බොයි කෙනෙක් දියාට කතා කරන නිසාම දියාට සිද්ධ වෙනවා අජේගේ මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න. ඉතින් වෙන දවසක බලමු කියන දියා මෙතනින් යනවා. මෙතනින් පස්සේ අජයට නිතරම මතක් වෙන්නේ දියා ගැන විතරයි. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ සංජය අර්බන් ලෙජන්ඩ් කියන පොත ලියන ගමන් ඉන්න විදිහ. ඉතින් මේ විදිහට සංජය ලියන්නේ එයා පොඩි කාලේ මුහුණ දුන්න ඇත්තම සිදුවීමක්. ඒත් එක්කම සංජයගේ මුළු ඇඟම පණ නැති වෙලා ඇස් දෙක සම්පූර්ණයෙන්ම සුදු පාට වෙලා යනවා. ඒ සිද්ධිය එහෙම වෙන අතරතුරේදී මේ වෙලාවේ වොෂරූම් එකේ ඉන්න ජයදේව්ට Vibrant එකේ වැඩ කරන කෙනෙක්ගෙන් කෝල් එකක් එනවා. ඉතින් මේ කෙනා කියන්නේ සංජයට heart attack එකක් නිසා එයා නැති වුණා කියලා. මේ දේ අහන ජයදේව් හොඳටම අවුල් යනවා. මොකද ජයදේව්ට ලොකු අවස්ථාවක් මේක නිසා නැති වෙන්න යන එකට. ඉතින් පොත දිගටම ලියාගෙන යන්න නම් දියාට බාර දෙමු කියලා තමයි මේ කෙනා ජයදේව්ට කියන්නේ. ඒත් තිබුණ හැම බලාපොරොත්තුවක්ම නැති වෙලා ගිය හැඟීමෙන් ජයදේව් කිසිම දෙයක් නොකිය ෆෝන් එක කට් කරලා දානවා. ඊට පස්සේ පහවදා දියා ඔෆිස් එකේ වැඩ කරන ගමන් ඉන්න විදිය තමයි දැන් අපිට පෙන්වන්නේ. මේ අතර දියාව හම්බ වෙන්න කෙනෙක් ඇවිත් ඉන්නවා කියලා යාළුවෝ දෙන්නෙක් දියාට කියනවා. ඉතින් මේ ඇවිත් ඉන්නේ අජය කියලා දකින දියා අජයත් එක්ක ටික වෙලාවක් කතා කරගෙන ඉන්නවා. මේ වෙලාවේ දියා මෙතනින් යන්නේ හෙට තියෙන එයාගේ ඩාන්සින් ක්ලාස් එක බලන්න එන්න කියලා අජයට කියන ගමන්. මේ විදිහට දියා අජයට දවසින් දවස ලං වෙන්න පටන් ගන්නවා. ඒ නිසාම අජයට දියා ගැන තිබුණ කැමැත්ත ආදරේ ටික ටික වැඩි වෙන්න පටන් ගන්නවා. මේ විදිහට ටික දවසක් ගෙවිගෙන යනකොට වෙනදා වගේම වැඩට යන දියාව හම්බ වෙන්න ජයදේව් ඇවිත් ඉන්නවා. ඉතින් ජයදේව් කියන්නේ මේ වෙනකොට මග නතර කරලා දාලා තියෙන අර්බන් ලෙජන්ඩ් පොතේ අන්තිම කතාව ලියන්න දියාට බාර ගන්න කියලා. ඒත් මුලින්ම නම් දියා මේකට කැමති වෙන්නේ නැහැ. මොකද දියා ලියන්න දක්ෂ වුණත් මේ වගේ හොල්මන් සිද්ධි ලියන්න එයා ඒ තරම් උනන්දුවක් නැති නිසා. ඒත් අවසානයේ ජයදේව්ගේ බල කිරීම නිසාම දියාට මේ දෙයට කැමති වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ජයදේව් සංජය ලීලා ඉතුරු කරපු කතාව දියාට මේ වෙලාවේ බාර දෙනවා. ඒ වගේ මේ කතාව භවානි බෝඩ් එක මුල් කරගෙන තමයි ලියන්න ඕනේ කියලා ජයදේව් දියාට කියනවා. ඒ විදිහට මේ පොත ලියන්න බාර ගන්න දියා එදා වැඩත් ඉවර වෙලා රෑ ගෙදරට යනවා. ඉතින් ගෙදර ගිය ගමන් සෝෆා එකේ වාඩි වෙන දියා ජයදේව් දුන්න පොත ටිකක් අරගෙන බලනවා. මේ අතර දියාට දැනෙනවා එයාගේ පිටිපස්සේ කවුරු කෙනෙක් ඉන්නවා කියලා. ඒ නිසා පිටිපස්ස හැරිලා බැලුවා දියාට නම් කිසිම දෙයක් දකින්න පුළුවන් වෙන්නේ නැහැ. ඒත් මේ වෙලාවේ බයෙන් ඉන්න දියා ගෙදර ටිකක් ඇවිදලා බලනවා. මේත් එක්කම තමයි গিitar එකකුත් අරගෙන අජේ දියාව සර්ප්‍රයිස් කරන්න කියලා හිතාගෙන එයාගේ බර්ත්ඩේ එකට විශ් කරන්නේ. ඒ විදිහට දියා කේක් එක කැපුවට පස්සේ අජේ පොඩි gift එකකුත් එයාට දෙනවා. මේ gift එක අතර ගන්න දියාට අජේ කියන්නේ මේ සාරික එයාට ඇඳලා පෙන්නන්න කියලා. අජේ කිව්ව විදිහටම දියා මේ සාරිකත් ඇඳගෙන අජේ ළඟට එනවා. ඉතින් දියාගේ ලස්සන දකින අජේ මේ වෙලාවේ දියාගෙන් එකම එක කිස් එකක් ඉල්ලනවා. ඒ දියා නම් ඒ තරම් කැමැත්තක් නැති නිසා දියා අජේව ගෙදරින් පිටත් කරලා යවනවා. ඊට පස්සේ දියා ආයිමත් භවානි බෝඩ් එක ගැන විස්තර හොයන්න පටන් ගන්නවා. ඒත් මේ ගැන net එකේවත් කිසිම තොරතුරක් නැහැ කියලා දියාට දැනගන්න ලැබෙනවා. ඒත් එකම දියාට කෝල් එකක් එනවා එයාගේ මැනේජර්ගෙන්. ඉතින් භවානි බෝඩ් එක ගැන සංජයගේ ලැප්ටොප් එකේ තිබුණ ෆොටෝස් වගේක් මේල් කරා කියන්නේ තමයි මැනේජර් දියාට කෝල් කරලා තියෙන්නේ. ඊට පස්සේ දියා මේ ෆොටෝස් ටික ඕපන් කරනවත් එක්කම අජයගෙන් කෝල් එකක් එනවා. අජේ දියාගේ ගෙදර গিitar එක අමතක කරලා ගිහින් නිසා ඒක අරගන්න යන්න එන්නද කියලා ආයමත් අජේ දියාගෙන් අහනවා. මොකද අජේට හෙට උදේම කොන්සර්ට් එකක් තියෙන නිසා গিitar එක අනිවාර්යයෙන්ම ගන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඉතින් අජේට එන්න කියන දියා ෆෝන් එකත් කට් කරලා අජේගේ গিitar එක ළඟට යනවා. ඉතින් මේ වෙලාවේ গিitar එක ටිකක් අතට ගන්න දියා গিitar එක ප්ලේ කරන ගමන් තමයි ඉන්නේ. ඒ වගේම මේ වෙනකොට දියාගේ ලැප් එකේ භවානි බෝඩ් එකේ ෆොටෝස් කිහිපෙකුත් ඕපන් කරලා තමයි තියෙන්නේ. මේ අතර එකපාරටම දියාට එයාගේ වටේ අద్భుත දෙයක් සිද්ධ වෙනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒත් එක මුළු ගෙදරම පවර් එක කට් වෙනවා. මේ අතර ගෙදර පුරාම එක එක විදිහේ අద్భుත සිදුවීම් සිද්ධ වෙන්න පටන් ගන්නවා. හොඳටම බය වෙලා ඉන්න දියා හිතන්නේ ආපහු අජේ ඇවිත් කියලා. ඒත් මේ අద్భుත දේවල් දිගටම සිද්ධ වෙන නිසා දියා තවත් හොඳටම බය වෙනවා. ඉතින් මේ වෙලාවේ මේ අద్భుත බලවේගය දියාට පහර දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ හොඳටම දුර්වල වෙලා බය වෙලා ඉන්න දියාගේ ඇඟට මේ අద్భుත භයානක ආත්මය රිංගනවා. ඉතින් මේ හැමදේම සිද්ධ වෙන අතරේ අජේත් දියාගේ ගෙදරට එනවා. ඉතින් මේ වෙලාවේ සිද්ධ වෙලා තියෙන දේ දකින අජේටත් හිතා ගන්න බැරි වෙනවා. බිත්තියක් පැත්ත බලාන ඉන්න දියා ළඟට යන අජේ
දියාට කතා කරත් දියා එක වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඒ නිසා තවත් දියාගේ ළඟට යන අජේ එයාගෙන් අහන්නේ මොකද්ද සිද්ධ වුනේ කියලා. ඒත් එකම හැරෙන දියා ගිටාර එකෙම අජේට පහර දෙනවා. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ අපිට පෙන්වන්නේ අජේගේ තුවාල වලට බෙහෙත් දාන හොස්පිටල් එකට ගිහින් ඉන්න විදිහ. ඒ වගේම අජේ මේ වෙනකොට දියාවත් හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා තමයි තියෙන්නේ. මේ විදිහට පහවදා උදේ වෙනකම්ම අජේ එයාගේ යාළුවෙක් එක්ක දියා නතර කරලා ඉන්න බෝඩ් එක ළඟට වෙලා ඉන්නවා. ඒ වගේම දියාගේ රිපෝර්ට්ස් බලලා ડોක්ටර් නම් අජේට කියන්නේ දියාගේ රිපෝර්ට්ස් හැමදේම නෝමල් කියලා. ඒ නිසා සමහර වෛරස් නිසා මේ වගේ තත්ත්වයක් එන්න පුළුවන් කියන ડોක්ටර් අජේගෙන් තවත් කල්ලිලනවා මේක ගැන තවදුරටත් පරීක්ෂා කරන්න. ඊට පස්සේ අජේ යන්නේ දියාව බලන්න. ඒත් තවමත් දියාට සිහිය ඇවිත් නැහැ. මේ විදිහට අජේ බෝඩ් එකට වෙලා වාඩි වෙලා ඉන්න අතරතුරේදී බෝඩ් එක ක්ලීන් කරන්න වයසක කාන්තාවක් එනවා. මේ ආච්චි දියාගේ මුණේ තියෙන අමුතු කැලලක් දැකලා කියන්නේ මෙයාට භයානක අවතාරයක් ආවේශ වෙලා ඉන්නවා කියලා. ඒත් එක මෙතනට ડોක්ටර් එන නිසා ආච්චිට යන්න සිද්ධ වෙනවා. දියා බලන ડોක්ටර් කියන්නේ රිපෝර්ට්ස් වල කිසිම අවුලක් නැති නිසා සමහරට ડિප්‍රෙෂන් වල උග්‍රම අවස්ථාවක දියා ඉන්නවා වෙන්නත් පුළුවන් කියලා. කොහොම හරි තවත් දවස් දෙකකින් දියාව ඩිස්චාර්ජ් කරන්න පුළුවන් කියලා තමයි ડોක්ටර් අජේට කියන්නේ. ඊට පස්සේ මෙතනට එන අජේගේ යාළුවා අජේට මහන්සි නිසාම පොඩි වොච් එකක් දාගෙන එනකන් එයා එතන ඉන්නම් කියලා කියනවා. ඉතින් මෙහෙම ඉන්න අතරතුරේදී අජේගේ යාළුවාට නිින්ද යනවා. ඒ අතරේ දියාටත් අර අద్భుත භයානක ආත්මය ආවේශ වෙලා ආයමත් සිහිය එනවා. ඒත් එක්කම හරිම භයානක විදිහට දියා දගලන්න පටන් ගන්නවා. මේ අතරේ බෝතලයක් වැටෙන සද්දෙට තමයි අජේගේ යාළුවාට ඇහැරෙන්නේ. ඊට පස්සේ මේ කෙනා දියාගේ ඇඳ ළඟට ගිහින් මේ බෝතලේ මේස උඩින් තියන්න හදනවත් එක්කම දියාගේ මූණ ගොඩක් භයානක විදිහට වෙනස් වෙලා තියෙන විදිහ දකිනවා. ඒත් එක්කම නිින්ද හිටිය අජේගේ යාළුවා ගැස්සිලා වගේ ඇහැරෙන්නේ එයා මේ දැකලා තියෙන හීනයක් නිසා. ඒ විදිහට බය වෙන අජේගේ යාළුවා දියාගේ ඇඳ දිහා බැලුවා දියා නෑ කියලා දකිනවා. ඒත් එක්කම මේ කෙනාට එහා පැත්තේ ඉඳගෙන ඉන්න දියාව මේ කෙනා දකිනවා. ඊට පස්සේ අජේගේ යාළුවා හොරෙන්ම මෙතනින් එළියට යන්න තමයි හදන්නේ. ඒත් එකපාරටම දියාගේ ඇඟ ඇතුලේ ඉන්න භයානක ආත්මය මේ කෙනාට කරදර කරන්න පටන් ගන්නවා. මේ කලබල නිසා මෙතට එන ડોක්ටර් තමයි දියාට බෙහෙත් එකක් දීලා ආයමත් සිහි නැති කරන්නේ. මේ සිද්ධ වෙන දේවල් එක්ක අජේට දියා ගැන ගොඩක්ම දුකයි. ඒ නිසා ෆාදර් කෙනෙක්ව හොස්පිටල් එකට එක්කගෙන ඇවිත් දියාට සිද්ධ වුණ සිද්ධිය කියනවා. ඊට පස්සේ ෆාදර් යාචනා කරනවත් එක්කම දියාට කලින් වගේම ආයමත් අමාරු වෙනවා. දියාගේ මේ හැසිරීමත් එක්කම ගොඩක් දරුණු මට්ටමක ඉන්න කියලා තේරුම් ගත්ත ෆාදර් අජේගෙන් අහන්නේ ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද කියලා. ඊට පස්සේ තමයි ෆාදර් එක්කගෙන යන්නේ දියාගේ ගෙදරට. ඊට පස්සේ බිම්බිරලා තියෙන දියාගේ ෆොටෝ එකක් ගන්න ෆාදර් ඒක අජේට දෙනවා. ඒ ෆොටෝ එක උඩින් පළිඟුවක් තියලා ඒ දෙකම ගෙදර මැද්දෙන් තියන්න කියලා ෆාදර් අජේට කියනවා. ඊට පස්සේ යාචනා කරන ෆාදර් බලා ගන්න පුළුවන් වෙනවා දියාට එදා මොකද්ද සිද්ධ වුණේ කියලා. ඒත් එක්කම එතන ටේබල් එක උඩ තියෙන බවානි බෝඩ් සිද්ධිය ලියපු පොත දකින ෆාදර් මේක අතට ගන්නවා. ඒත් එක්කම ෆාදර් දැනගන්නවා ඒ ආත්මය මේ පොත නිසා තමයි ඇවිත් තියෙන්නේ කියලා. ඉතින් මේ අර්බන් ලෙජන්ඩ් පොත ගැන මෙතන ඉන්න අජේගේ යාළුවා දන්න නිසාම එයා මේ ගැන අජේට වගේම ෆාදර්ට පැහැදිලි කරනවා. එතනින් පස්සේ මේ තුන්දෙනාම යන ජයදේව් හම්බ වෙන්න. මේ වෙනකොට දියාට සිද්ධ වෙලා තියෙන දෙයට ජයදේව් තමයි වග කියන්න ඕනේ කියලා අජේ ජයදේව්ට හොඳටම කෑ ගහනවා. මේ වෙලාවේ පොත පබ්ලිෂ් කරගන්න බැරි වුන නිසා හොඳටම අවුල් වෙලා ඉන්න ජයදේව් මේ කට්ටියට බැලලා එතනින් එලවලා දානවා. ජයදේව්ගේ මේ ගැන කිසිම දෙයක් දැනගන්න ලැබුණේ නැති නිසා අජේගේ යාළුවා කියන්නේ සංජයගේ ගෙදරට ගියොත් මොකක් හරි තොරතුරක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මේ තුන්දෙනාම ඊළඟට යන්නේ සංජයගේ අම්මව හම්බ වෙන්න. මේට අවුරුදු 20කට කලින් සංජයගේ තාත්තා වැඩ කරලා තියෙන්නේ මේ බෝඩ් එකේම තමයි. සංජයගේ තාත්තා වැඩ ඇරලා ගෙදර ඇවිත් එතන හිටිය ડોක්ටර් කෙනෙක් ගැන විකාරයෙන් වගේ කියවලා තියෙනවා. ඉතින් මේ ගැන හිතනම සංජයගේ තාත්තා වැඩට යන එකත් නතර කරලා තමයි තියෙන්නේ. ඒ නිසා සංජයගේ අම්මා මේ ගැන හොයන අතරතුරේදී තමයි බවානි බෝඩ් එකේ රහස මොකක්ද කියලා දැනගෙන තියෙන්නේ. ඒත් එක්කම අපිව අරගෙන යන්නේ මීට අවුරුදු 20කට කලින් බවානි බෝඩ් එකේ සිදුවන සිදුවීමක් බලන්න. මේ හොස්පිටල් එකේ ඉඳලා තියෙනවා සාගර් කියලා ડોක්ටර් කෙනෙක්. හැබැයි මේ සාගර්ට අසාමාන්‍ය විදිහේ අසනීපයක් තියෙනවා. ඒ තමයි මෙයාගේ ශබ්ද පරාසය සාමාන්‍ය මිනිස්සුන්ට ඇහෙන ශබ්දයට වඩා අඩු සීමාවක පැවතීම. මේ තත්ත්වයත් එක්කම සාගර්ගේ ශ්‍රවණ පද්ධතියට යම්කිසි හානියක් සිද්ධ වෙන්න පුළුවන්. මේ හේතුවත් එක්කම ඍජුවම ඒක සාගර්ගේ මානසික මට්ටම අඩපණ කරන්නත් බලපානවා කියලා තමයි සාගර්ගේ ડોක්ටර් සාගර්ට කියලා තියෙන්නේ. ඉතින් සාගර් මේ ගැන හිත ඉන්න අතරතුරේදී තුවාල වුණ ගෑන් ළමෙක්ව හොස්පිටල් එකට අරගෙන එනවා. මේ ළමයා අමාරුව දරා ගන්න බැරි නිසාම හයියෙන් අඬන ගමන් තමයි ඉන්නේ. ඉතින් සංජයගේ තාත්තත් එක්කම මේ ડોක්ටර් තමයි මේ ළමයාව බෝඩ් එකට ගන්නේ. ඊට පස්සේ ડોක්ටර් මේ ළමයාගේ තුවාල වලට බෙහෙත් දාන්න ගියත් ළමයා දිගින් දිගටම අන්න සද්ද නිසාම ડોක්ටර්ට ඒක දරා ගන්න බැරි වෙනවා. සද්ද කරන එක නතර කරන්න කියලා ડોක්ටර් කීප වතාවක්ම කිව්වත් මේ ළමයා දිගින් දිගටම අඬන නිසාම ડોක්ටර් මේ ළමයාට ඇනලා මරලා දානවා. ඊට පස්සේ එළියේ ඉන්න එයාගේ අම්මට ඇවිත් කියන්නේ ළමයාව බේරගන්න කොයිතරම් උත්සාහ කරත් ඒක කරගන්න බැරි වුණා කියලා. ඉතින් මේ සිදුවීමත් එක්කම සංජයගේ තාත්තට මේ ડોක්ටර් ගැන හිතා ගන්න බැරි වෙනවා. මේ විදිහට දවසක් සාගර් නතරලා ඉන්න ගමේ උත්සවයක් තියෙනවා. ඒත් එක්කම සාගර් පාරේ ඇවිදින යන අතරතුරේදී එක ගෑනු කෙනෙක් හම්බ වෙලා සාගර් එදා රෑ මේ ගෑනු කෙනත් එක්ක ගත කරනවා. ඒත් සාගර් මේ කෙනාට ලං වෙන අතරතුරේදී මේ කාන්තාව කෑ ගහන සද්ද දරා ගන්න බැරි නිසාම සාගර් මේ කාන්තාවත් මරලා දාලා මෙතනින් පිටත් වෙලා යනවා.
ඒ විදිහට සාගර ඊළඟට යන්නේ අර උත්සවයේ තියෙන තැනට. එතන සින්දු කියන කාන්තාවන් දකින සාගරට මේ සද්ද ඉවස ගන්න බැරි නිසාම මේ කාන්තාවත් අර මිනිස්සු හැමෝම ඉස්සරහා මරලා දානවා. මේ නිසා තරහ යන ගමේ මිනිස්සුන්ගෙන් බේරෙන්න සාගර හොස්පිටල් එකට ගිහිල්ලා මේ බවානි බෝඩ් එකට යනවා. මේ වෙලාවේ ගමේ මිනිස්සු මේ ડોක්ටර්ව මෙතනදී අල්ලගෙන හොඳටම ගහලා මරලා දානවා. වේදනාවෙන් කෑ ගහන සාගර ඒ විදිහට එදා මේ මිනිස්සු අතින් මැරුම් කනවා. ඒ සිදුවීමෙන් පස්සේ බවානි බෝඩ් එකේ භයානක සද්ද වගේම එක එක සිදුවීම් සිද්ධ වෙන නිසා කවුරුත් මේ පැත්තට ගිහින් නැහැ. ඒත් ෆිල්ම් එක පටන් ගන්නකොට පෙන්වන ලේඩි ડોක්ටර් මේ සිදුවීම නිසා මැරෙනවත් එක්කම මේ බෝඩ් එක සම්පූර්ණයෙන්ම තහනම් කලාපයක් කරලා තියෙනවා. ඉතින් මේ දේවල් අහගෙන ඉන්න අජේ සංජයගේ අම්මගෙන් අහන්නේ ඇයි එයාගේ ආත්මය තවමත් එතන ඉන්නේ කියලා. ඉතින් ඕනම නපුරු ආත්මයක් මේ ලෝකේ රැඳෙන්නේ එයාලට අයිති මොකක් කර දෙයක් තියෙන්න ඕන නිසා කියලා තමයි සංජයගේ අම්මා කියන්නේ. සාගරටත් ඒ වගේම එතන අයිති දෙයක් ඇති කියලා සංජයගේ අම්මා අජයට කියනවා. ඒත් එකම අජයට හොස්පිටල් එකෙන් කෝල් එකක් එනවා දියා බෝඩ් එකේ නෑ කියලා. මේ පණිවිඩයත් එක්කම කලබල වෙන අජේ ෆාදර් වගේම එයාගේ යාළුවත් එක්කගෙන බවානි බෝඩ් එකට යනවා. බෝඩ් එකට ඇතුල් වෙන්න කලින් ෆාදර් අජයට වගේම එයාගේ යාළුවටත් කුරුසයක් තියෙන මාලා දෙකක් දීලා කියන්නේ මේක ඔයාලව හැම නපුරකින්ම ආරක්ෂා කරයි කියලා. ඒ විදිහට මේ තුන්දෙනාම බෝඩ් එකට ඇතුල් වෙනවා. ඊට පස්සේ මේ තුන්දෙනා තුන් පැත්තකට බෙදලා ගිහින් දියාව හොයන්න තමයි හදන්නේ. ඉතින් ඒ අතරේ මේ තුන්දෙනාටම එක එක අద్భుත සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ විදිහට අජයගේ යාළුවාට මේ නපුරු ආත්මය කරදර කරන නිසාම එයාගේ අතේ තිබුණ මාළෙත් ඈතට විස් වෙලා යනවා. ඒ මාළේ ආයමත් ගන්න උත්සාහ කරන අජයගේ යාළුවා ඒ වෙනකොටත් මේ භයානක ආත්මේ බිල්ලක් බවට පත් වෙලා ඉවරයි. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අජේව. අජේ මේ වෙලාවේ දියා වගේම එයාගේ යාළුවවත් හොයන ගමන් තමයි ඉන්නේ. ඒත් මේ අතරතුරේදී අර නපුරු ආත්මය අජේගේ පිටිපස්සෙන් ඇවිත් අජේට හොඳටම පහර දෙනවා. ඒත් එකම අජේගේ ඇඟට වැටෙන යකඩ බටයක් නිසා හොඳටම අමාරු වෙන අජේට සිහි නැති වෙනවා. මේ අතරේ අජේට දියත් එක්ක ගත කරපු ලස්සන අතීතේ මතක් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ නපුරු ආත්මය යන්නේ ෆාදර් ළඟට. ඒත් ෆාදර් මේ ආත්මයත් එක්ක සටන් කරලා දියාවත් අල්ලගෙන එයාගේ අත් දෙකම ඇඳට තියලා ගැට ගන්නවා. ඊට පස්සේ ෆාදර් යාචනා කරන අතරතුරේදී ලනුව ලියා ගන්න මේ නපුරු අවතාරේ ෆාදර් පහර දෙන්න පටන් ගන්නවා. ඒ නිසා ෆාදර් ළඟට තිබුණ කුරුස මාළෙත් විස් වෙලා යනවා. මේ අතරේ සාගර්ගේ නපුරු ආත්මේ ෆාදර්ගේ ඇස් වලටත් ඇනලා මරලා දානවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ දියා මේ හොස්පිටල් එකේ අයිනකට වෙලා අජේට එයාව බේරගන්න කියලා අන්න ගමන් ඉන්න විදිහ. මේ අතර සිහිය එන අජේ අමාරුවෙන් නැගිටලා එතනින් එන්නේ එතන තියෙන පරණ ටෙලිෆෝන් එකක් ළඟට. අජේට මේ ෆෝන් එකෙන් ඇහෙන්නේ එදා අර ලේඩි ડોක්ටර්ට එයාගේ අම්මා කිව්ව දේවල්. එතනින් අමාරුවෙන් නැගිටින අජේ මේ දේවල් තාමත් ඇහෙන්නේ කොහොමද කියලා හිතන ගමන් බෝඩ් එක ඇතුළට යනවා. ඒත් එකම තාමත් වැඩ කරන බිත්තිය ඔරලෝසුවක් අජේ දකිනවා. මේ ඔරලෝසුව ගලව ගන්න අජේ දකිනවා මේකේ බැටරි නෑ කියලා. ඉතින් අජේ මේ වෙනකොට ඉන්නේ හරියටම මීට අවුරුදු 20කට කලින් සාගරව මරලා දාපු තැන. ඒ වගේම මේ ඔරලෝසුවේ ලේ පැල්ලමක් තියෙනවා දකින අජේ දැනගන්නවා ඒ සාගරගේ ලේ පැල්ලමක් කියලා. ඉතින් ඒත් එකම සංජයගේ අම්මා කිව්ව කතාවත් මතක් වෙන අජේ හිතනවා සාගරට අයිති දේ විනාශ කළා දැම්මොත් සාගරගේ ආත්මයත් දියාගෙන් නිදහස් වෙලා යයි කියලා. ඒත් එකම අජේව මරන්න එතනට එන දියා දකිනවා අජේ මේ ඔරලෝසුව විනාශ කරලා දානවා කියලා. ඉතින් ඒත් එක්කම දියාගේ ඇඟ ඇතුලේ හිටපු සාගරගේ නපුරු ආත්මයත් එතනින් නිදහස් වෙලා යනවා. ඉතින් අජේ නිසා දියාට එයාගේ නැතුණු ජීවිතේ ආයෙමත් හම්බ වෙනවා. ඉතින් අවසානයේ දියා අජේගේ ආදරේ පිළිගන්නවත් එක්කම මේ සුප්‍රීම ෆිල්ම් එකත් මෙතනින් ඉවර වෙලා යනවා. ඉතින් මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේම සුප්‍රීම ෆිල්ම් එකකින් ඉක්මනින් මුණ ගැහෙමු. We will meet again.